යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහිනුවණින් යුක්තව අපි යමක් පිළිබඳව විමසා බැලීම. සිහිය තියෙන්නට ඕන අපට හැඟීම් වලට වහල් නොවි පූර්ව උපාදානයන්, අනාගත උපකල්පනයන් හෝ වර්තමාන හැඟීම් වලට වහල් නොවි අපට යම් කාරණයක් දිහා නිදහස් මනසින් දකින්න, බලන්න, සිහි කරන්න අපට සතිය අවශ්‍යයි. සම්පජඤ්ඤය කියලා කියන්නේ විචාරපූර්වක විමසිලිමත්ව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් යම් කිසි කෙනෙකුට යමක් නාම රූප ධර්මයන් පිළිබඳව විමසා බලන්න පුළුවන් නම් ඒ තුලින් තමයි ප්‍රඥාව, ඥානය අවදි වෙන්නේ. එතකොට මේ සතිය සහ සම්පජඤ්ඤය කියන මේ කාරණා දෙක ඒකරාශී වුණු තැන තමයි අපිට යමක් නිවැරදිව හඳුනා ගන්නට පුළුවන්. ඒතකොට මේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව බලනකොට තමයි යෝනිසෝ මනසිකාර. යෝනි කියලා කියනවා උත්පත්ති ස්ථානය. ඒතකොට යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යමක් හටගත්තේ කොහොමද? ඒකේ මූලය මොකක්ද? කුමක්ද ඒකේ මූල සාධකයේ මූල හේතුව? කවර හේතු ප්‍රත්‍යයෙන්ද ජනිත වෙන්නේ කියලා විමසා බලනවට කියනවා යෝනිසෝ මනසිකාර. කොතනද මේකේ මූලය? දැන් අපිට යම්කිසි හැඟීමක් ඇති වුනහම මේ හැඟීම ජනිත වුනේ කවර මූලයකින්ද? මේ හැඟීම ජනිත වෙන්න මොකක්ද මතුවෙච්ච හේතු ප්‍රත්‍ය? කවර හේතු ප්‍රත්‍යයෙන්ද මේ தත්ත්වය ජනිත වෙන්නේ? අන්න එහෙම විමසලා බලනකොට තමයි අපිට යම් ධර්මයක නිර්වද්‍යතාවය මේක කුසල ධර්මයක්ද අකුසල ධර්මයක්ද කියලා හරියට හඳුනා ගන්නට පුළුවන්.